එකත් එක දිගටම ඇවිල්ලා ඉන්න බලමු මමත් මේ ෆස්ට් ටයිම් යන්නේ දකුණේ ඉඳලා වැන්දලා ඉන්න අපි බලමු ඔයාලත් අපිත් එක කැස් බෑව බලන්න රයිට් ඉතින් අද දවසේ අපි යන්නේ අහුන්ගල්ල Sea Turtle Conservation and Research Center එකට. ඉතින් මේ යන අතරේ ඉතින් අනිවාර්යයෙන්ම තේ එකක් බීලා යන්න කැනෝවින් ආකේඩ් එකේ නතර කරන්නත් අපි අමතක කළේ නැහැ. මාකා මුරුදු වල මට කනක් දෙන්න. ආ මම කන. ඉතින් අපි කැනෝවින් ආකේඩ් එකේ පොඩි කෑමක්නේ ගත්තේ. ඉතින් ලන්ච් ටයිම් එක ආපු නිසා අපි හිතුවා යන්න කලින් මේ මාදුගංග අයිනේ තියෙන මේ ලස්සන රෙස්ටොරන්ට් එකෙන් ලන්ච් එකත් අරගෙනම කැස් බෑව බලන්න යනවා කියලා. ඔයා දැන් කියනනේ අනිත් එක නිකන් ඉමු කියලා බෑ ඇත්තට ඉන්න බලින්නේ. අපෝ මොනවද කන්නේ? දෙහි පස් වෙන සුදුපුත වෙන මොනවද මේ කන්නේ? දෙහි. මට දෙහි ඕනද? හරි සදෙහි. වරක නෑනේ. Fresh up lights. කවුද Sea Turtle බලන්නේ? ආ Single line stop. Single line. Chicken chai, what? Chicken chai. Chicken chai. Chicken camera look. Too scary. Too scary. Too scary. Lobster. මේ මෙතන ඉන්න එක නම් කවුද? Pasargay, Olivia Redley, Green Turtle, Hospital, Loggerhead, Leather Cat. ඉතින් මේක ඉස්සර ප්‍රයිවට් ප්‍රොජෙක්ට් එකක් වගේ තමයි. අනිත් එක තමයි හොස්පිටල් එක වගේ තමයි අපි. ඉතින් මේ කැස් බෑවන්ට ගොඩක් හානි වෙනවා. මේගොල්ලෝ අර ජෙලි පීස් කනවා, එතකොට පෙන්ද, මාළු වර්ගයේ මේ කනවා. ඉතින් ඒව කෑවට මොකුත් වෙන්නේ නැහැ. මේ පොලිතින් අරන්නේ ආවුනාම ගිරිනවා. ඉතින් මේගොල්ලෝ තරහා ගන්නවා. ඉතින් සමහර කට්ටිය වුණාම නිකන් මේ අර ගෑස් එකක් වගේ හැදෙනවා. ඉතින් ඒ වුණාම අර මුහුදේ පා වෙනවා. ඉතින් මුහුදේ ගන්න රැලි පාරවල් වලට එන්න මෙච්චෙනවා. අපිට පිටර ගෙනල්ලා දුන්නා අපි වල්ලන්නේ මේකේ උඩින් පොඩියට අල්ල යටින් කලේ වගේ හරනවා. ඉතින් මේ බෝතලයට දාලා තින්නේ පෙන්වන්න ඕනේ ඉඳලා. මේ බෙහෙත් වතුර වගේක් තින්නේ. නැත්තම් මේක මිස් අතේ අතර දුන්නාම පිටරේ සවුත් වෙනවා.
ඇත්තට මේක හරිම ලස්සන තරක්. ඉතින් කැස් බෑ වගේ බඩ ඇතුලේ තමයි අර මින් මැද්‍රෝ වගේ තිබ්බේ. ඊළඟට ඉතින් අර ඇඟ ඇතුලෙන් එළියට එද්දි බිත්තර එන තැන මං හිතන්නේ මෙතෙන්ට ආව කෙනෙක්ට කැස් බෑව හා සම්බන්ධ සියලුම දේවල් වගේ දැනගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙන්න මේක හදලා නම් තියෙන්නේ මේ පොඩි බබාලට කට්ටියට මේගොල්ලෝ නැගලා ෆොටෝ ගන්න. ඉතින් අපේ දෙන්න නම් ගොඩාක් එක්සයිටඩ්. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ එක තැනක ඉන්නේ අරහෙ බලනවා මෙහෙ බලනවා. හැබැයි දරුවොත් එක්ක එන්න මං හිතන්නේ හොඳම තැනක් තමයි මේක අනිවාර්යෙන්ම. ගැටින් කලේ වගේ ආරනවා අඩියක් විතර යඹුරට. මේ ඉතින් හරියට ගණන් කරලා දාපුවා තමයි තියෙන්නේ 118යි 144යි 108යි 103යි විතර තමයි තියෙන්නේ. ග්‍රීන් ටර්ටල් ඔලිවරෙට්ටි ජාති වර්ග දෙකක් ඉන්නවා. හරියටම දින 40ක 50 55ක් අතර නැතට හැක්කලා ඉන්නවා. ඊට පස්සේ අපි බකට් එකෙන් හොදලා ගමු තමයි ටැංකියට දාලා මුදල් නිදාස් කරනවා. ඔය අතරතුරේ තමයි ඇල්බිනෝලා ඉන්නේ හිටපුවා. එහෙම තමයි. අවුරුදු ගානකට පෙර තමයි මෙහෙ දැන් කී දෙනෙක් විතර ඇවිල්ලා තියෙන්නේ? මේ දෙන්නේ මේ පටු කැස් දේවා ගල් කැස් දේවා. මේ જાති දෙක තමයි වෙටුපුලා ඉන්නේ. ඔය තින්නේ ගණන් කරලා අපි තමයි ඒගොල්ලෝ වැලියස්සේ වැලි යට ඉඳලා උඩට එනවා හරගෙන. එහෙම ඉරෝද? දින 45 50 55ක් අතර. දැන් මේ ඩේට් එකත් එක දාලා ගණන් කරලා දාපුවා තමයි තියෙන්නේ. ඔලිවරෙට්ලි ජාති දෙකක් ඉන්නවා. අපි කෑමට ගන්න දැල්ල තමයි මෙන්න මේ ඉන්නේ. අපි දැකලා නෑ නේද කවදාවත් එයාලා වතුර ඉදි කොහොමද ඉන්නේ කියලා. මෙන්න මේ යා තමයි. මෙයාගේ නේද අතක් නැහැ. අතක් නෑ අරයාගේ අතක්. ඔලිවරෙට්ලි. ඔය ප්ලාස්ටික් පොලිතින් කාලේ තමයි තේරලා දින්නේ. ඉන්න මෙයාලාට තාම බෙහෙත් කරනවා බෙහෙත් කරනවා යන්නේ. දෙන්නම නැහැ. දෙන්නගේ මාල් දෙනා මාල් කිලෝ 50ක් දෙනා දෙකක් කොල්ලා. ඒකයි තාවගේ අපි දෙන්නේ මේ ඔළුවේ කටි අස් කරලා තමයි දෙන්නේ. ඉතින් පිළිවෙලට ඒක දෙන එක දෙනවා. දැන් මෙයාලාට අපේ ළමයින්ට කරනවාගේ ලේකු කරනවාගේ මේ තමයි. මෙයාලට කවන්න මාල් කැල්ලක් කපලා ඊට පස්සේ තමයි නැත්නම් ආද චිකන්ගේ කාම් කරලා තමයි. යාම දෙන්නේ මාල්. මෙයාලගේ අත්තම්මුල් කැඩුවක් තියෙනවා. මේ වුණාම ශාක්ලත් ඇවිල්ලා ටැක් කරනවා දැන්. දැන් සමහර කලින් තේරලා දාන උන්ට වුණාම ශාක්ලත් ඇවිල්ලා ගෝපිට ඉතින් මේ ඉතින් යාලාට දෙන්නේ අපේ උස්ම. මේ උස්ම ගන්න පුළුවන් වන්දානිස් මේ ගන්න. නැත්නම් යාර නැත උස්ම ගන්න මාළේ. මේ පැත්තම ලකුණු දෙක ගණන් පස්සේ පැත්තට යනවා. අවුරුදු කීයක්ද යන්නේ? අවුරුදු දෙකක් ගන්න අවුරුදු 3ක් විතර එනවා. එකක් 3ක් වගේ එනවා. මේ සාමාන්‍යයෙන් 25 26ක් වගේ තමයි. මම හිතලා ඉන්නේ මේ ડોක්ටර් මේක දාන්නේ හොඳ කර තමයි. ඉතින් මුන්තෙන් තුවාලෙක් එක්කෙනෙක් ගෙනා මේ එක්කෙනෙක් යනවා. ඒක මාරු තමයි තියාගන්නේ. අපි ඉතින් ඔක්කොම අරන් ගන්න අර අපේ කට්ටියට එනවා. ඔක්කොම ග්‍රීන් ටර්ටල්. මං කිව්වා කල්කටාව ලොකු වෙන ඩිසයින් අර හෙත් ඉන්නවා ඒගොල්ලෝ. ජයන්ට ඒවා. මේ ලස්සන මේ. අර ලස්සනයි. එයා ලස්සනයි තමයි. ඒ වතුර යට ඉඳන් අර එක පාටම එල උස්ම ගත්තා. මේ අත්තුවාල වෙලා තින්නේ. ඒ කියන්නේ හොඳ වෙලා තින්නේ. අර මේ තාම තින යාගේ ඇතුලේ. මම වේදිලා මදි. දාන්න විදියක් නැද්ද? ඔව් මේ පාටම එන්න ඕනේ. ඒ පාර දෙන්න. ඔව්. වයස අවුරුදු 42ක් වෙනවා. ආරයට 24ක් වගේ තමයි එන්නේ. ඉතින් මෙයා ඉතින් මාළු කිලෝ එකමාරක් වගේ කනවා. අර ග්‍රෑම් 500ක් වගේ තමයි දෙන්නේ. අපි ඉතින් හැමදාම උදේට තමයි දෙන්නේ කෑම. දවල් වෙලා වගේ.
Malayan apa? apa ada? Kita yang orang. Kita balik. ටෝටිෂර් වලලු හදන්නේ ඔයාලගෙන්? මේ ලෝකා හේ ටෝටිෂර් ගැසර මෙයාලා ඉන්නේ මේ. අරයත් තමයි මෙන්න මෙයාලාගේ සෙල්ලෙන් තමයි ඉස්සර කාලේ කොණ්ඩ කටු 50 සන්ග්ලාස් එකේ කොණ්ඩේ දාන්න බෑ. වලලු වර්ගයේ මේ හදන්නේ මෙයාලාගේ සෙල්ලෙන් තමයි. මෙයාලට කියන්නේ හොස්පිටල් පොතුගස් බෑවා. අපි මේ ඩිසයින් එකට තමයි අර මේ කැස් බෑව කටින් එන්න හදන්නේ. Oh, ini green dah. Ya tema. Ya mal dalam tuale cek ni. Tapi dia tu tahu satu ini open kapa. Dan siapa orang tiga lagi ada treatment kara. Satu ini mage open kara. Hospital dah. Ini apa yang mereka tahu ni tak apa. Ya, sama ini belanja. और इस बार खाते दिया कितना वाले दाम में आगे आंसर ये तो तीन अभी तक कैश बैक कटा दिया यानी आप मोरा थोड़ा नई बार साइड में මක්ද මෝරගේ අපේ It's a cave. Yes. Santa Clara, Papa B. Many, Papa like a big sound. Stop is like stop. Ada ini suara apa? Gani mora. Santa. Yana ibuan di mana di sini? Mau jatuh dekat meter. Mini mora itu. Nah, ini mora kan? Nah, dia pun tak sengaja. Dia sengaja naik. Ini kan ini bang, apa dia? Ini bang mana? Mangkal tadi veteran dinam stop islah. Apa establish? Jalan di sini. Ini establish sama ada beda. Ini mana tu boleh? Ini mungkin. Mana? Ini pasal dia. Ada establish feeling kira ini. Ini pandangan kau itu. Ini veteran din establish ni stop. Ini. Wow, mana? Mau kan? Standar mau lagi. Nunate lagi kan? Baca kan, gimana kau gimana? Establish apa ini? Ini nak. My God. Kalau sini kita dia apa? Nyari yang mulai lagi. Normal dah berapa? Oh, kena tapi mungkin. කෙලිම වවුලෙක් වගේම යාර. ඉතින් මිස් මේ ඩයිලා apa? ඔයාගේ නම මොකද්ද? මගේ නම ඩයිනාත් කුමාර. ජයනාත් කුමාර. ඉතින් මේක ඇතුළේ තියෙන සේරම දේවල් අපට විස්තර කරේ මේ ජයනාත් අයියා තමයි. ඉතින් ඔන්න කැස් බෑ වගේ ඇතුලෙන් ගිහලා තමයි අපි එළියට ආවේ. තව ෂාක් කෙනෙක් ඇතුලේ කෙනෙක් ගියා. ඉතින් දැන් අපි ඉන්නේ කැස් බෑව නිදහස් කරන්න. ඔන්න ඉතින් අපි දැන් මේ යන්නේ කැස් බෑව මුහුදට නිදහස් කරන්න. ඔය බකට් එකේ තමයි කැස් බෑ පැටව ඉන්නේ.
ඉතින් ඇත්තටම අපි නම් හරිය ආසාවෙන් යන්නේ. මං හිතන්නේ මගේ ජීවිතේත් මම මේ ෆස්ට් ටයිම් තමයි මේ වගේ දෙයක් කරන්නේ. අතාරින්න බා. show me අයියා. අන්න අර ගහ ගාවට ඉතල ලස්සන. ලෝකෝදානේ. ඔය යන්නේ කොහොමද ඉන්නේ? අර අදෙන් අරගෙන එකක් දාන්න පුතේ. අතේ යන ගත්තා. Where's our car? He was coming. නාද මේ අරන් ඉන්නේ. කැස් බෑවද? දැන් අපි දැන් උඩට දාන්න යනවා. ඔයාලා දෙන්න මොනවද කරන්නේ මේ? යන්න මල්ලි. ආ. යන්න පුතේ. යන්න. ඒක හරියට ගත්තේ. Baggy ගලාගෙන. අන්න. ආයාවට. ආයි වැලි දාන්නද හැදුවේ? අපෝ එපා පුතේ. Oh, it's heavy now. It's heavy now. ඔන්න ඉතින් අපේ කැස්බෑව බලන්න ආපු ගමන ඔය විදිහට තමයි ඉවරුනේ. ඇත්තටම හරි සුන්දර දවසක් පවුලයත් එක්ක ගෙවුණු සතුටුම දවසක් කියලා මට කියන්න පුළුවන්. ඉතින් අපි ගොඩ කාලෙකින් නෝමල් වේ එකේ ආපු නැති හින්දා අපි හිතුවා කළුතර බෝධියට පඳුරකුත් දාගෙනම යන්න ඕනේ කියලා. ඉතින් ඒ හින්දා මේ පැත්තෙන් ආව. එහෙනම් හැමෝටම කළුතර බෝ සමිඳුන්ගේ පිහිටයි. එහෙනම් අපේ channel එකත් subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. Thank you. Bye.